සුබ දවසක්. මම අද මේ වීඩියෝෙන් ගහලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔෆිස් පැකේජ් එක ගොඩක් අය ක්‍රැක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ normal install කරගෙන ඒක activation එක ක්‍රැක් කරලා තමයි activate කරගන්නේ. ඒක කරගන්නේ කොහොමද කියලා හරියටම කියලා දෙන්න තමයි යන්නේ. 2019 2018 2016 2021 2020 ඔය ඔක්කොටම පුළුවන් මේක. එහෙනම් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. CMD එක හරහා කරගන්න ඉතාලි කියලා දෙන්න යන්නේ. ඔය එක ඇප් ඩවුන්ලෝඩ් කරලා කරගන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඒවෙන් වෛරස් යනවා. ඒ වගේ මේ ඩෙස්ක්ටොප් එකට හෝ ලැප්ටොප් එකට වෛරස් යන්න පුළුවන්. ඔයගොල්ලෝ මුලින්ම මම මේ කෝඩ් එක මගේ Google Drive එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ කරන්න ඕනේ මුලින්ම මෙතන ගිහිල්ලා CMD කියලා ටයිප් කරගෙන මේක රයිට් ක්ලික් කරලා මෙන්න මේ run as administrator කියලා තියෙන්නේ. මේක run as administrator කියන අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන yes දෙන්න. ඊට මේ විදිහට ඔයගොල්ලන්ගේ CMD එක ඕපන් වෙනවා. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ උඩ තියෙන සමහර අයට මේක වැඩ කරයි, සමහර අයට මේ දෙවෙනි එක වැඩ කරයි. ඒක දැන් මම පළවෙනි කොපි කරලා මෙතනට paste කරගෙන enter කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම the system cannot find the path specified කියලා આવොත් ඔයගොල්ලෝ දෙවෙනි එකත් මේ විදිහට කොපි කරලා මෙතනට paste කරලා enter දෙන්න. ඊට පස්සේ එනවා ඔන්න දැන් හරි මගේ වැඩ කරන්නේ දෙවෙනි එක. ඒ කියන්නේ මේ path location එක හොයාගන්නේ. හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ දෙවෙනියට තියෙන මෙන්න මේ කෝඩ් එක කොපි කරගෙන ගිහිල්ලා මෙතනින් paste කරගෙන ඒකත් end එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩි process එකක් යනවා. මේක මෙහෙම යන්න දෙන්න. චූටි වෙලාවක් යයි මේ process එක යනවා. ඊට පස්සේ එනවා ආයි මෙන්න මේ විදිහට මෙතන ඊට පස්සේ මෙන්න මේ තියෙන කෝඩ් පහ කොපි කරගෙන අර විදිහටම කොපි කරගෙන මෙතනට ගෙනල්ලා එතනට paste කරගන්න. ඊට පස්සේ මේ message එකක් එයි. ඒක okay දෙන්න. මෙන්න මේ විදිහට ආයි process එකක් ගිහිල්ලා මෙන්න මෙතන මේක මෙතන මේමාම ආයි enter එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩි process එකක් ආයි ගිහිල්ලා මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙන්න මේ විදිහට ආවම දැන් ඔයගොල්ලන්ගේ office package එක active වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට දැන් කරන්න තියෙන්නේ මේක මේ විදිහටම close කරගන්න. close කරගෙන ඔයගොල්ලන්ගේ Word එක open කරගන්න. Word එක open කරගෙන මේ විදිහට මේක close කරලා දාන්න. ඊට පස්සේ මෙන්න මේ ඔයගොල්ලෝ යන්න මේ account කියන එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ගේ office package එකේ update. මේක අනිවාර්යෙන් disable update කියන එකට දාගන්න. එහෙම නැත්නොත් එහෙම මොකක් හරි ඔයගොල්ලන්ගේ update එකක් ගියොත් එහෙම activation එක අයින් වෙනවා. ඒකින්ද මතක ඇතුව මේක disable update දාගන්න. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට මෙතන දැන් අර activation මෙන්න මේ වගේ නිල් පාට මේ කහ පාට line එක එනවා activate කරනකොට දැන් ඒක එන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට මෙතන කැමති දෙයක් කරන්න පුළුවන්. සම්පූර්ණ office package එක active වෙලා තියෙන්නේ. එහෙනම් ඔන්න විදිහට තමයි office package එක crack එක active කරගන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝෙන් හම්බ වෙමු. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා මගේ shop එක තියෙනවා Future PC World. ඔයගොල්ලන්ට ඕන කරන laptop next accessories මිලදී ගන්න පුළුවන්. එහෙනම් ඒ දේවලුත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මගේ detail දාලා තියෙන්නේ කතා කරන්න ඕනම දෙයකට. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝෙන් හම්බ වෙමු. ජය වේවා.